ආණ්ඩුකාරතුමා නොදුටු සල්ලි ගැන සිහිනමවනකොට අපේ බැන්ඩලේරෝ පැහැරගත්ත බදු මුදල් ගම්මුන්ටම බෙදුවා. මේක ඔයා ගන්න ෆ්‍රැන්සිස්කෝ. දෙවියෝ රැක දේවා. මගේ ගුරුතුමා එන්නේ. මං ආවේ පැත්තකට ආරංචියක් දැනුම් දෙන්න. පොසත් තරුණෙක් අදහවතට ඩූකේ පළාතේ ඉඳලා ආණ්ඩුකාරයාගේ ගෙදර නවතින්න එන්නවලු. මිනිහා එන්නේ ආණ්ඩුකාරයාගේ දුව විවාහ කරගන්නලු. උගක් පොසත් කෙනෙක් නම් ආණ්ඩුකාරයා හම්බ වෙන්න ඉස්සෙල්ලා අපි යාව හම්බ වෙන්න ඕනේ. එහෙම නේද? ඔන්න එදා හවස් වෙනකොට අර පොහොසත් අමුත්තෝ පැමිණෙමින් සිටියා. මේ පාරවල් තාම දියුණු කරලා නෑනේ. මේ වලවල් හන්ද මට මගේ ගිටාරේවත් ගහන්න බෑනේ. තව හුඟක් දුර යන්න තියෙනවද සිලිස්ට්‍රිනෝ? සිලිස්ට්‍රිනෝ ඇහුණාද? ඔබතුමා මට මොනවා හරි කිව්වද ඩිකාරිටෝ මහත්මයා? මේ වගේ බීරෙකුත් එක්ක මෙහෙම ගමනක් ආපු එක මගේම මෝඩකම. මගෙන් වලවල් මෙහෙන් දූවිල්ල ඒ වගේකට යනවා ඉවරයක් නැති ගමනක් නෙමේක. එහෙමනම් මම කියන්නම් මෙතනින් නවත්තන්න. ඔබතුමාට හදිසියක් නම් ඔය කැලේට යන්නකෝ. කැලේට යන්න? මම මොකටද කැලෑ ගානේ රින්ගන්නේ? මේ වගේ ගමන් වලදී සැප පහසුකම් බලන්න බෑනේ මහත්මයා. මේ වගේ මිනිසුත් එක්කගෙන මෙහෙම ගමනක් ආපු එකේ විපාක තමයි මාත් මේ විඳින්නේ. සාදරෙන් පිළිගන්නවා මහත්තුරුන්ව. මං කොල්ලකාරයෝ වට කරලා. බොහොම අපූර්ව කරත්තයක්. ඇතුලේ ඉන්න කෙනත් බොහොම පෝසත් වෙන්න ඕනේ. අපට පුළුවන් ඔය ඇතුළේ ඉන්න මහත්තුරුන්ගේ හොඳ හෝඩුවාවක් ලබා ගන්න. කවුද මගේ ගමනට බාධා කරන්නේ? මම මේක දැම්ම පැමිණිලි කරනවා ආණ්ඩුකාරයි. අනේ ඔයා ඇත්තටම පැමිණිලි කරනවද අපිට විරුද්ධව? මම පැමිණිලි කරනවාමයි. ඔයලා හින්දායි මං වැටුනේ. මොනවද මගෙන් ඕනේ? අපිව රවට්ටන්න හදන්න එපා. දන්නවද අපිට මොනවද ඕන කරන්න කියලා? මං තමයි බොලිවර් ප්‍රාන්තයේ ඩොන් රිකාස්ටෝ කොම්පසිනෝ මාටිනස්. මං යන්නේ මගේ බිරිඳ බැහැ දකින්න. අනාගත බිරිඳ? ඇයි මීට කලින් මුණ ගිහලා නැද්ද? නෑ ඒට උවමනාවක් තිබුණේ නෑ මා මුණ ගැහෙන්න. මේ මගේ උවමනාවටයි මං යන්නේ කොටින්ම. අනාගත බිරිඳගිනේ පුදුම හදිස්සියක් නේ. ඔහේ මගේ ඇඟට අත තියලා කලේ ලොකු වැරද්දක්. ඉක්මනට අතාරින්නයි කිව්වේ මාව. ඔබතුමාගේ ඉල්ලීම මම ඊටම සතුටින් ඉටු කරනවා. ඔහොම කරන්න එපා මෙයා වැදගත් මහත්මයෙක්. යාළුවනේ දැන් අපිට පුළුවන් ආණ්ඩුකාරයා ගෙදරට ඇතුල් වෙලා භාණ්ඩාගාරේ වස්තු අරගෙන ඇවිත් ගම්මැසියන්ට බෙදලා දෙන්න. මේක අපි බලාපොරොත්තු වෙන හොඳ අවස්ථාවක්. මලමාලියෙක් බලන්න ඇවිල්ලා. මොකද්ද මේ වුනේ? පොඩි එකෙක් වගේ බොරුවට කෑ ගහන්න නැතුව මෙතනින් බේරෙන්න ක්‍රමයක් හිතනවා. මගේ පිටේ ගෝනුස් එක්ක යනවා අරන් දානවකෝ. ඔයාගේ අදහස නම් හරිම අපූර්වයි. දැන් අපිට කිසිම කරදරයක් නැතුව ආණ්ඩුකාරයා ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් විශේෂ ආරාධිතයෝ වගේ. හොඳයි ඉතින් නැහැ ඉතින් අපේ අය එහෙ නැත්තම්. භාණ්ඩාගාරේ තියෙන රත්තරන් ඔක්කොම අරන් එන්න ඕනේ. මේ බොරු කොණ්ඩේ දත් දෙකයි හින්දා කාටවත් ලේසියෙන් මාව බැන්ඩලේරෝ කියලා අඳුරගන්න බැරි වෙයි. ආයිබෝවන් නගරාධිපතිතුමනි මම තමයි රිකාස්ටෝ කොම්පොසිනෝ මාටිනස්. මං ආවේ දවස් 4ක නිවාඩුවකට. ඔයාගේ රඟපෑම නම් හරිම අපූර්වයි. දැන් ඔයාව කාටවත් අඳුරගන්න බැරුව යනවා. මොනවා වුණත් කමක් නෑ හැමෝම පරිස්සමින්. පොඩ්ඩ වැරදුනොත් ගැලවීමක් නෑ. මගේ රංගපෑමත් බලන්න පුළුවන් ගියාම. රොසීටා මට සමා වෙන්න ඕනේ. මේ මෙහෙයුමට ඔයාව එක්කන් යන විදිහක් නෑ. ප්‍රශ්නයක් නෑ. මම මෙහාට වෙලා පරවියු බලාගෙන ඉන්නම් ඔයාලා එනකම්. එතකොට මට මොකද වෙන්නේ එහෙනම්? ඔයත් මගේ ආරක්ෂාවට ඉන්නා නේද? මට වෙන වැඩක් නෑනේ. අපි ඉක්මනින් එනවා. යමු. විශ්වලාගත්තු බැන්ඩලේරෝ එයාගේ මිතුරුනුත් එක්ක නගරය බලා පිටත් වුණා. රාජකීය අමුත්තන් පිළිගන්නේ මමයි උසස් නිලධාරියා. පොඩි නිලට උසස් නිලෙන් හැමදාම කරදර. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඔහේ එතුමාගේ නම දන්නවද? මොලේ නැති මෝඩයා. මොලයක් නැති මොඩියා ඔයා. මේ වගේ අප්‍රසන්න පළාතක් මම කවදාවත් දැකලා නැහැ. සෙලස්ටිනෝ එන්න යමු. මේක නාඩුකාරතුමාට පැමිණිලි කරන්න ඕනේ. යහපත් වෙන්න. ඉක්මනට කාපට් එක අකුලට දානවා. මං එළුවා ඔයා අකුලන්න. අවදිනවා. මේක ඉහළ නිලධාරිය ගන්න පැහැරීමක්. මගේ නුර කොයි වෙලාවෙ තියෙන නිලධාරිය තමයි. Taman දැනගන්න ඕනේ නිලධාරිය කරු කරන්න. කරන්නම් කරු. මා වැටේ.
රේකාඩෝ මගේ පලාතට පැමිණීමට විශාල ගෞරවයක්. ඉතින් කොහොමද දෙමව්පිය හොඳින්ද? ඇමරිකාව වෙලාගේ ව්‍යාපාර කටයුතු එහෙම? ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු නේද? ඒව හොඳින් කෙරෙනවා. මං අහලා තියෙනවා ඔයාලයි ගම්පලතේ වගා කටයුතුලත් හුඟක් ලාභ ලබන ව්‍යාපාර කියලා. එහෙම නේද? ඔහු ඇත්තෙන්ම වගා ව්‍යාපාර නම් හොඳින් කරනවා. බඩේරිඟු වගාවකින් උනත් ලාභ උපයන්න පුළුවන්. මොකද්ද කිව්වේ? තාත්තා නම් කිව්වේ ඔයාලා දුම්කොළ වගා කරනවා කියලා. ඔව් දුම්කොළ වගා කළාට මං හිතනවා ඒක සෞඛ්‍යයට අහිත කරවෙයි කියලා. ඕ මට තේරුණා. ඔයාගේ අදහස් ගැන මට හරිම ආඩම්බරයි පුතා. පරියාදුවා. දැන් ළමෙන්ට කන් ඇහෙනවා තොරයි. මරියා කතා කරනවා ඇහෙන්නේ නැද්ද? කේන්ති ගන්න එපා. යා මොකක් හරි වැඩක් වෙන්නේ නැති. තාත්තා කතා කළාද? මෙයාද තාත්තගේ පොහොසත් යාළුවගේ එකම පුතා? එයා තමයි දුවේ අඳුනගන්න. මේ තමයි වංශවත් ධනවත් ඩොන් රිකාඩෝ. මේ මගේ එකම දුව මරියා. හමුවීම සතුටක්. මම නම් මේ හමුවීමේ කිසිම විශේෂත්වයක් නැහැ. මගේ දුව හුඟක් වේලු කතා කියනවා. එහෙනම් දෙන්න දැන අඳුනගන්නකෝ. මට දැන් යන්න තියෙනවා රාජකාරියකට. දෙන්නට කතා කරගන්න තුඟ දේවල් නැතිනේ. එහෙම නේද මගේ පුතා? ළඟදී විවාහ වෙන්න ඉන්න අයනේ.